ඔබගේ පුද්ගලික වාහන ආනයනය යම් තාක් දුරකට අඩු කරන්න පාලනය කරන්න යට ක්‍රමවේදයක් ඇතුළත් කළා. මේ යන විදිහට ගියොත් ඉක්මනින්ම අධිභාරය නතර වෙයිද? වාහන ආනයනයේ සීමාවේ ලොකු වෙනසක් තියෙනවලු. වාහන ආනයනය සීමා කිරීමට හෝ ආර්ථිකයේ හැකිලීමටද ඉඩ දීමට රජයේ කිසිදු අදහසක් නැහැ. 150ක අධිභාරය වාහන වලට දාපු නිසා ඒකෙන් ලොකු chance එකක් ඇවිල්ලා බලන්නකො මේ කතාව. කෙසේ වෙතත් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච මේ මැද පෙරදිග යුදමේ තත්ත්වය අපි අපේක්ෂා කරපු එකක් නෙවෙයි. ඩොලරයට ඇතිවෙච්ච බලපෑම විසිනුත් අපිට යම් බලපෑමක් ආවා විදුවා භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න. මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් කෙසේ වෙතත් කෙටි කාලයකදී සමනය වෙනවා. අපි යම් යම් විවිධ උපාය මාර්ග මේ මොහොතේදී ගත්තා. සමහර ඒවා විශේෂයෙන්ම විදේශ විනිමය අනුපාතය වගේ තත්ත්වයකදී ඒ සමාන වෙන්න කෙටි කාලයක් යනවා. හේතුව ඩොලරයට තියෙන ඉල්ලුම හා සැපයීම අනුව තමයි මේ තීරණය වෙන්නේ. කෙසේ වෙතත් අපි ගත්තු තීන්දුව නිසා අපේ ආනයන බිල වැඩිවීමට බලපාපු අයිතම අතර වාහන ආනයනය ප්‍රමුඛ ස්ථානයක් ගත්තා. ඉන්ධන ඒ වගේමයි. නමුත් ඉන්ධන අපිට දැන් සීමා කරගන්න බෑ. අපි යම් ඉල්ලීමක් කළා මහ ජනතාවගෙන් ඔබගේ පුද්ගලික වාහන ආනයනය යම් තාක් දුරකට අඩු කරන්න පාලනය කරන්න යට ක්‍රමවේදයක් ඇතුළත් කළා. දැන් අපිට පේනවා යම් ආකාරයක එහි ප්‍රතිඵල ළඟා වෙමින් තියෙනවා කියලා. 2025 වර්ෂය ගත්තාම මේ ආර්ථිකය පුළුල් වෙලා යනකොට වාහන ආනයනයට දවසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 5.7ක ප්‍රමාණයක් වෙනුවෙන් වාහන ආනයනය කරලා තියෙනවා. ඩොලර් මිලියන 1926 බිලියන 2කට ආසන්න ප්‍රමාණයක්. මේ අර්බුදකාරී තත්ත්වයේදී රට ඇතුළේ ඇති කරපු අනවශ්‍ය සමප්‍රේක්ෂණ චේතනාව නිසා බය නිසා මිනිස්සු වැඩිපුර වාහන ආනයනය කරන්න ගිහිල්ලා ඒ දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනය වුණා. නමුත් අපි ගත්තු ක්‍රියාමාර්ග නිසා ජූනි මාසයේදී නිවාඩු දවස් අතහැරපුවම ජූනි 10 වෙනකන් දින 8ක් තියෙනවා. ඒ දින 8ට වාහන ආනයනය සඳහා ගිය ප්‍රමාණය ඩොලර් මිලියන 31.72යි සාමාන්‍යයෙන් දිනකට 3.9ක්. ඉතින් පෙන්눔 කරනවා අපි අපේක්ෂා කරාටත් වඩා පල්ලෙහා මට්ටමකට මේ තත්ත්වය සමාන කරන්න පුළුවන් වෙලා තියෙනවා කියන එක. ඒක ඉතාමත් වැදගත්. ඒ වගේම මේ බාහිර අංශය අපි ශක්තිමත් කරලා තියා ගැනීම තමයි මේ ස්ථාවරත්වයෙන් ඔබට යන එකේ අපේ පදනම බවට පත් වෙන්නේ. ඒ වගේම අපනයන ඉපීමත් සංචාරක කර්මාන්තෙත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා පිටරටිය අපේ ශ්‍රී ලාංකිකයන් විදේශවල වැඩ කටයුතු කරමින් ඔබ එවන ප්‍රේෂණ මුදල් ඉතිහාසයේ කවරදාටත් වැඩි ප්‍රමාණයකට ගිහින් තියෙනවා. ඉතිහාසයේ වැඩිම මාසික ප්‍රේෂණ ප්‍රමාණය මේ මැයි මාසේ වාර්තා කරනවා ඩොලර් මිලියන 847යි. මම හිතනවා මේ ප්‍රවණතාවයේ ගියොත් ඩොලර් බිලියන 9 දක්වා බිලියන 9 ඉක්මවල යෑමේ ඉඩකඩක් තියෙනවා. මම හිතන්නේ මේ විදිහට තමයි අර්බුදයකදී මුහුණ දෙන්නට ඕනේ. මොකද මහ ජනතාව තේරුම් ගන්න ඕනේ කිසි විදියක ඔබගේ බදු මුදල් රාජ්‍ය මූල්‍ය අවභාවිත කරලා නැහැ, වංචා කරලා නැහැ, දූෂණය කරලා නැහැ. එහෙනම් ඔබට යම් යම් తాවකාලික ප්‍රතිලාභ නොලැබුණත් ඔබට යම් මේ මිල වැඩි වීම නිසා යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වුණත් මේ කෙටි කාලින තත්ත්වයේදී ආණ්ඩුව නිසි වගකීම ඉෂ්ට කරමින් අපි උපරිම ආකාරයේ සහන පැකේජ් යන්නේ සහන ලබා දීම ඉලක්කගත ආකාරයට මහ ජනතාවට ලබා දෙනවා. ඒ නිසා ඔබ අපේ ආණ්ඩුවේ වගකීම නිසි ආකාරයෙන් ඉෂ්ට කරනවා. ඒ ඉෂ්ට කරනවා විතරක් නෙමෙයි ආණ්ඩුවේ ආදායමත් අපි අතිරේක බදු පරවන්නේ නැතුව ඉතාමත්ම කාර්යක්ෂමව උපයා ගන්නවා. ජූනි 8 වෙනිදා වෙනකොට අලුත්ම තත්ත්වයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වෙනත් අංශ වලින් සහ බදු නොවන ආදායම් සමස්ත එකතුව රුපියල් බිලියන 2644.8ක් ට්‍රිලියන 2.6ක් ප්‍රතිශතයක් විදිහට ගත්තාම මාස 5ක දවස් කීපයක් යනකොට 50% ඉක්මවලා තියෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම සාර්ථකව අපේ දේශීය ස්ථාවරත්වය අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ඔබ කිසිදු ආකාරයකට මේ අනියත බියක් සැකයක් ඇති කරගන්න එපා. දේශීය රාජ්‍ය මූල්‍ය කළමනාකාරත්වයේ ස්ථාවරත්වය අත්පත් කරලා තියෙනවා. විදේශීය අංශයේ ස්ථාවරත්වය අත්පත් කරලා තියෙනවා. తాවකාලිකව පැන නැගුණු මෙවැනි අර්බුද විදේශ විනිමය తాවකාලික කියලා පාලා යාම විතරක් නෙමෙයි ඉදිරියේදීත් මොනියම් ආකාරයක අර්බුදයක් ආවත් අපි නිසි ආකාරයට ඔබේ ජනවර්ම මහ ජනතාවගේ ඇල්ම වෙනුවෙන් පාවිච්චි කරනවා කියන කාරණය සඳහන් කරමින් මගේ අදත් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.